සමහර අය ඉන්නවා කොච්චර කෑවත් බඩගිනි. නිතරම කනවා ඒ වුණත් බඩගිනි දැනෙනවා. තවත් සමහර අය මේ බර පාලනය කරනකොට ආහාර පාලනය කරනකොට කියන දේ තමයි මේ විදිහට ආහාර වැඩිපුර ගත්තත් නිතරම බඩගිනි දැනෙනවා කියන එක. ඉතින් ඇයි මේ සමහරුන්ට කොච්චර කෑවත් නිතර බඩගිනි ඇති වෙන්නේ? පොඩි දෙයකින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරමු මේ නිතරම බඩගිනි එන එක වළක්වාගෙන නිසි පරිදි ආහාර පාලනය කර ගැනීම තුලින් නිරෝගී දිවියක් ඇති කරගන්න විදිය. ඉතින් No Diet YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන්න. කෑමක තියෙන ප්‍රෝටීන ප්‍රමාණය, කෙඳි ප්‍රමාණය, ඒ වගේම කයම කන වේගය සහ දියර පානය කිරීම මෙන්න මේවා හැම එකක්ම බලපානවා අපිට පිරුණු බවක් ඇතිවීමට. මෙන්න මේවා හරි ප්‍රමාණයන්ගෙන් නොමැති වීම නිසා තමයි මෙන්න මේ සමහර අයට කොච්චර කෑවත් බඩගින්න ඇති වෙන්නේ. ඉතින් බර පාලනය කරන එකේදී කුඩා දරුවාගේ ඉඳලා වැඩිහිටි පුද්ගලයෙකු දක්වාම මෙන්න මේ සාධක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් නිතර බඩගිනි වෙනවා. එතකොට ඔවුන් નિરાයාසයෙන්ම පෙළඹෙනවා නිතර ආහාර ගැනීමට. ඉතින් ඔවුන්ට නොදැන බර පාලනය කරන්නත් අමාරුයි. ඒ වගේම වේගයෙන් බර වැඩි වෙනවා. ඉතින් බර පාලනය කිරීමේදී ඒ වගේම දියවැඩියාව, හෘද රෝග, කොලෙස්ටරෝල් මෙන්න මේ වගේ හැම එකකදීම බඩගින්න පාලනය කරගන්න ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. මුලින්ම අපිට ගොඩක්ම වැදගත් වෙනවා අපගේ ආහාරයේ අඩංගු වෙලා තියෙන ප්‍රෝටීන ප්‍රමාණය. ප්‍රෝටීන අපි ආහාරයට එකතු කරගත්තට පස්සේ ගොඩ වෙලාවක් යනකම් අපිට බඩගිනි දැනෙන්නේ නැහැ. පිරුණු බවක් තියෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් මුකුත් ආයේ කන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි නිවැරදි විදිහට මේ ආහාර සකස් කරගන්න එක නම් ඉතාමත් වැදගත් වෙනවා. මෙතනදී තවත් සොයා ගැනීමක් කරලා තියෙනවා. අපේ ආහාරයේ උදෑසන ආහාර වේලට අපි හොඳට ප්‍රෝටීන අඩංගු වෙලා තියෙන ආහාර එකතු කරගන්නවා නම් දවස පුරාම මේ sugar spike එකක්, ඒ කියන්නේ රුධිරයේ සීනි ඉහළ යන එක පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම අතරමැදි වේල් වලට පෙළඹවීමත් අපිට අඩු කරගන්න පුළුවන්. බර පාලනයේදී මෙන්න මේ ප්‍රෝටීන උදෑසන ආහාරයට එකතු කරගන්න එක වඩාත් ප්‍රතිපාලකදායක බවටත් සොයාගෙන තියෙනවා. ඉතින් මොනවද මේ ප්‍රෝටීන අඩංගු වෙලා තියෙන ආහාර? අපි දන්නවා මස්, මාළු, බිත්තර, කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙන්න මේවා සත්වමය වශයෙන් අපිට ප්‍රෝටීන ලබා දෙන මාධ්‍ය විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම ඇට වර්ග, කඩල, කව්පි, මුං ඇට, සෝයා මෙන්න මේ වගේ දේවල් තුල ප්‍රෝටීන අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රෝටීන සහිත ආහාර අපි කොයි විදිහටද එකතු කරගන්න ඕන? සමහර විට ඔබ මේ ප්‍රෝටීන සහිත ආහාර දන්නවා. නමුත් මේක කොයි විදිහටද අපි එකතු කරගන්න ඕන? තවත් සමහරව හිතනවා මස් මාළු බිත්තර කෑවොත් තවත් මහත් වෙයි. ඔව්, ගොඩක් අය මේ මස් මාළු බිත්තර පිළියෙල කර ගැනීමයි මෙතනදී ගොඩාක් විදිහට අපි වැරදි විදිහට පිළියෙල කරගන්නවා. සමහර විට ගැඹුරු තෙලේ බදිනවා, තෙල් එකතු කරගෙනවා, පොල් කිරි එකතු කරනවා. ඉතින් අපි මේ බර පාලනය කර ගැනීමෙන්දී බඩ පාලනය කරගන්නකොට නම් අපිට මේවා පොල් කිරි පොල් තෙල් දාලා නම් හදන්න එපා. සාමාන්‍ය මිරිසට පිළියෙල කර ගැනීම මේ වගේ බිත්තර වගේ දේවල් තම්බලා එහෙම නැත්නම් තෙල් ඉතාම සුළු වශයෙන් පාවිච්චි කරලා බොල්සයි එකක් ෆ්‍රයි කරලා මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. ඒ විදිහට ප්‍රෝටීන අපිට එකතු කරගන්න පුළුවන් විවිධ රෙසිපීස් හරහා. අපි හිතන්න අපේ බ්‍රෙක්ෆාස්ට් එකට නම් මෙතනදී මස්, මාළු, බිත්තර, ඇට වර්ග ඔන්න ඔය වගේ ඒවා අඩංගු වෙලා තියෙන ආහාරයක් එකතු කරගන්න පුළුවනි. මේකදී මස් හෝ මාළු තම්බලා පෑන් එකේ තෙල් පොඩ්ඩක දෙපැත්ත දාලා අපිට ෆ්‍රයි කරලා ගන්න පුළුවන්. එහෙම නැතුව ගැඹුරු තෙලේ බැදලා මේවා ආහාරයට එකතු කරගන්න එපා. ඒ වගේම බිත්තර තම්බලා වගේ විවිධාකාරයෙන් සකස් කරගන්න පුළුවන්. ඒකට කඩල, කව්පි, මුං ඇට වගේ දේවල් සහ ඊට අමතරව එළවලු ටිකක් එකතු කරගන්න. එතකොට ඔබට සම්පූර්ණ ආහාර වේලක් ලබා ගන්න පුළුවන්. එතනදී වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගු වෙනවා. එතකොට දවස පුරාම නිතර බඩගිනි වෙන එක මෙන්න මේ හරහා පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඔය ආකාරයට ආහාර පිළියෙල කරගන්නවා නම් අපිට මේ බඩ පාලනය කරගන්න එක, බර පාලනය කරගන්න එක ලොකු අමාරු වැඩක් නන් නෙමෙයි. ඊළඟට කෙඳි. අපි ගොඩාක් වෙලාවට ආහාරවල කෙඳි අඩංගු වෙන්නේ තාමත් අඩුයි. මොකද අපි දැන් ගොඩාක් සකස් කරපු ආහාරය. ඒ වගේම අපි හාල් වගේ දෙයක් ගත්තා පිටත කුරුට්ට ගොඩාක් අයින් කරලා තියෙන හාල් තමයි ආහාරයට එකතු කරගන්නේ. එළවලු, පළතුරු කියන දේවල් ගොඩාක් අඩුයි. ඒ වගේම බේකරි නිෂ්පාදන වගේ දේවල් තමයි අපේ ආහාරයේ වැඩිපුර අඩංගු වෙන්නේ. ඉතින් මේ ආහාරට කාණ්ඩ දිහා බැලුවොත් මේ වගේ කෙඳි අඩංගු වෙලා තියෙන ඉතාමත් අඩුයි. ඉතින් මෙවැනි ආහාර ගත්තට පස්සේ ඉක්මනින්ම ආහාර ජීර්ණය වෙනවා. ඒ වගේම ඉහළ ප්‍රතිශතයකින් ග්ලූකෝස් රුධිරයට මුදා හරිනවා. මේ නිසා sugar spike එකක් ඇති වෙනවා. මේ sugar
ස්පයික් එක නිසා අපගේ දේහය තුළ වැඩි වශයෙන් ඉන්සියුලින් ස්‍රාවය වෙනවා. මේ ස්‍රාවය වෙන ඉන්සියුලින් නිසා අපිට නිතර බඩගිනිය ඇති වෙනවා. සහ දවස පුරාම මොනවා හරි ආහාරයට ගන්න අපිව පෙළඹ වෙනවා. මෙන්න මේ සයිකල් එක අපි බ්‍රේක් කරන්න නම් වැඩිපුර කෙඳි සහිත ආහාර එකතු කරගන්න ඕනේ. ඉතින් මෙතනදී අපි කුරුට්ට සහිත සහල් වර්ග, ඒ වගේම කුරුට්ට සහිත ඇට වර්ග වලින් නිෂ්පාදනය කරන ආහාර, ඒ පිටත කුරුට්ට අඩංගු වෙලා තියෙන කඩල, කව්පි, මුං ඇට මෙන්න මේ වගේ දේවල් අපේ ආහාරයට වැඩිපුර එකතු කරගන්න ඕනේ. ඒ වගේම කොළ එළවලු වර්ග, අමුයෙන් කන්න පුළුවන් සලාද වර්ග, මේවා තම්බලා කරි විදිහට ස්ටීම් කරලා සුප් විදිහට මේ වගේ විවිධ ආකාරයන්ගේ අපිට වැඩි වශයෙන් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම කෙඳි වැඩිපුර අඩංගු වෙලා තියෙන එළවලු විදිහට අපි හඳුන්වන්නේ කොහිල, කෙසෙල් මුව, ඒ වගේම කොළ එළවලු වර්ග. මෙන්න මේවා අපේ ආහාරයට වැඩිපුර එකතු කරගන්න ඕනේ. ඉතින් ප්‍රධාන ආහාර වේල් සඳහා ආහාර වලට මේවා වැඩිපුර එකතු කරගන්නවා නම් අතරමැදි ආහාර වේල් වලට අපි අනේක ගොඩාක් වළක්වා ගන්න පුළුවන්. ඒ හරහා අපිට ඊටම සාර්ථක විදිහට මේ බඩගින්න පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම අතරමැදි ආහාර විදිහට අපි කතා කරමු. මෙන්න මෙතනදිත් වැඩිපුර කෙඳි අඩංගු වෙලා තියෙන පළතුරු ඔබට ආහාරයට එකතු කරගන්න පුළුවන්. මෙතනදී හොඳට මතක තියාගන්න පළතුරු බීමක් විදිහට ගන්නවට වඩා සම්පූර්ණ පළතුරක් විදිහට ගන්න. මොකද අපි බීමක් විදිහට ගත්තොත් මේකේ අපිට ගොඩාක් මේ වැදගත් වෙලා තියෙන කෙඳි අපි ඉවත් කරනවා. මේකේ ජූස් එක විතරයි එතකොට අපි භාවිතාවට ගන්න. ඒ නිසා අපිට ෂුගර් ස්පයික් එකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ සාධකයන් වළක්වා ගන්න සම්පූර්ණ පළතුරුම ඔබට ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඔය විදිහට කෙඳි වර්ග එකතු කරගන්නවා නම් ආහාර ජීර්ණ වේගය අඩු වෙනවා. එතකොට ගොඩාක් වෙලා ආහාර ජීර්ණය වෙමින් පවතින. ඉතින් අපිට ආයේ බඩගිනිය එන්න නම් ගොඩක් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම මෙවැනි ආහාර ගත්තට පස්සේ අපි ඉක්මනින් පිරුණු බවක් ඇති වෙනවා. එතකොට අපිට මොළයට සිග්නල් එනවා අපි දැන් පිරුණු බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපිට ආය ආහාර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අර කෙඳි අඩංගු වෙලා නැති ආහාරයක් ගන්නවට වඩා වැඩිපුර කෙඳි අඩංගු වෙලා තියෙන ආහාරයක් අපි ආහාරයට එකතු කරගත්ත ඉක්මනටම අපි ආහාර ගන්න එක නවත්ත ගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ආහාරයේ අඩංගු වෙලා තියෙන තෙල්, මේදේ වගේ දේවල් අවශෝෂණය වීම අපේ ඇඟට උරා ගන්න එක පාලනය කරන්නත් මෙන්න මේ කෙඳි වලට පුළුවන්. එතකොට අපිට කොලෙස්ටරෝල් වගේ ප්‍රශ්න තියෙනවා නම්, හෘද රෝග තියෙනවා නම්, දියවැඩියා වගේ ප්‍රශ්න මේවට හොඳම විසඳුමක් තමයි මේ කෙඳි වැඩිපුර ඔබගේ ආහාරයට එකතු කරගන්නේ. ඉතින් කෙඳි වල තියෙන වැදගත්කම දැන් අපි කතා කරන්නේ. ඔන්න නිතර බඩගිනිය ඇති වෙන්න නම් ඔබත් හිතලා බලන්න ඔයාගේ ආහාරයේ කොයිතරම් ප්‍රමාණයක් කෙඳි අඩංගු වෙලා තියෙනවද? එහෙනම් කෙඳි ප්‍රමාණය වැඩි කරලා අද ඉඳන් බලන්න ඔබට නැවත බඩගිනිය ඇති වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඔබ අත්දැකීම් ලබන්න. ඒ හරහා ඔබගේ අදහසුත් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. එතකොට මේක තව කෙනෙකුට ඉතාමත් ඉෆෙක්ටිව් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි කොලෙස්ටරෝල් වැඩි, දියවැඩියාව, සීනි පාලනය කරගන්න බෑ, බර පාලනය කරගන්න බෑ කියා සමහර වෙලාවට බෙහෙත් ගන්නවා, සර්ජරි වලට යොමුන. ඉතින් ඔය දේවල් වලින් තොරව ඉතාමත් නිදහස්ව අපිට මේ ප්‍රශ්න වලට ගැටලු වලට පිළිතුරු හොයා ගන්න පුළුවන්. ඔය විදිහට ආහාර පාලනය කරගන්නවා නම්. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර අය හරීම හිමිහිට කන්නේ. පැයක් විතර යනවා කෑම එකක් කන්න. තවත් සමහර අය ඊටමත් වේගෙන් කනවා. විනාඩියෙන් දෙකකින් බත් ගන්න කාලේ ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ කොටස් දෙකක් ඉන්නවනේ. ඔය අය අතරින් මේ වේගෙන් කන අයගෙත් බර පාලනය කරගන්න අමාරු. ඒ වගේම කොච්චර හරි බඩගිනි ඇති වෙනවා. මොකද මොළයට හඳුනා ගන්න බෑ. ඊටමත් වේගෙන් ආහාර එකතු කරගන්නවා. ඒ වගේම කෙටි කාලයක් ඇතුළත වැඩි ආහාර ප්‍රමාණයක් එකතු කරගන්නවා. එතකොට මොළයට මේ සැටයිට් පොයින්ට් එකට යන්නේ එක හඳුනා ගන්න අමාරු වෙනවා. ඉතින් වැඩි වේලාවක් ගත කරලා තමයි මේ සැටයිට් පොයින්ට් එකට එන්නේ. එතකොට වැඩි ආහාර ප්‍රමාණයක් ඒ කාලය තුල ඔබ ආහාරයට එකතු කරගන්නවා. මේ පිරුණු බව දැනුම් දීමට කාලය මදි වෙනවා. ඉතින් ඒ කාලය තුලදී වැඩි ආහාර ප්‍රමාණයක් එකතු කරගන්න. එතකොට මේකට තවත් විසඳුමක් තමයි හිමිහිට ආහාර ගන්න එක. ඉතින් මේකත් හොඳ විසඳුමක් තමයි මේ නිතර බඩගිනියන අයට වේගෙන් කන්න එපා, ටිකක් හිමිහිට කන්න. අනිත් දේ තමයි අද සමාජයේ වැඩිපුරම තියෙන ගැටලුවක් තමයි මේ වැඩිපුර රිෆයින් ෆ්ලා අඩංගු වෙලා තියෙන ආහාර එකතු කරගන්න. මොනවාද මේ රිෆයින් ෆ්ලා අඩංගු වෙලා තියෙන ආහාර? ඉතින් වැඩිපුර පොලිෂ් කරන ලද හාල් වර්ග, ඒ වගේම වැඩිපුර පොලිෂ් කරලා තියෙන තිරිඟු පිටි වලින්, පාම් පිටි වලින් හදලා තියෙන මේ බේකරි කෑම, ඒ වගේම පැණි රස කෑම වර්ග, මෙන්න මේවා වැඩිපුර ආහාරයට එකතු කර ගන්නවා නම් මේවා ඉක්මනටම ජීර්ණ වෙනවා. ජීර්ණය වෙලා මේක සීනි විදිහට තමයි අපේ දේහයට එකතු වෙන්නේ. ඉතින් වැඩිපුර සීනි ප්‍රමාණයක් එනවා. ඉතින් අපේ ඇඟේ හඳුනා ගන්න ලොකු සීනි ප්‍රමාණයක් ඇවිල්ලා දැන් වැඩියෙන් ඉන්සියුලින් ඕන කියලා. ඉතින් වැඩිපුර ඉන්සියුලින් ස්‍රාවය වෙනවා. එතකොට
සීනිත් වැඩි වෙනවා, ඉන්සියුලිනුත් වැඩි වෙනවා රුධිරයේ. ලොකු වෙලාවක් මේ දෙක වැඩි මට්ටමක තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ සීනි ප්‍රමාණය අඩු වෙලා ගිහිල්ලා මේවා තෙල් බවට පත් වෙලා අපේ ඇඟේ තැම්පත් වෙනවා. නමුත් මේ වැඩි වෙච්ච ඉන්සියුලින් ප්‍රමාණය ඒ විදිහටම වැඩි වෙලා තියෙනවා. ඒ විදිහට ඉන්සියුලින් වැඩි වෙලා තියෙනකොට අපිට ආය ග්ලූකෝස් ඉල්ලනවා. ඒක නිසා අපිට නැවත බඩගිනි දැනෙනවා. ඉක්මනටම බඩගිනි දැනෙනවා. එතකොට අපි ආය නැවත ආහාර ගැනීමට පෙළඹෙනවා. ඉතින් ඉක්මනටම බඩගිනි යනවා, බඩ පිරෙන්නෙත් නැහැ. වැඩියෙන් ආහාර ගන්නවා. ඉතින් ඕකට ප්‍රධානම හේතුව තමයි මේ රිෆයින් ෆ්ලාර් අඩංගු ආහාර වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගැනීම. මෙන්න මේ වගේ කරුණු ගොඩාක් හින්දා අපිට නිතර බඩගිනි ඇති වෙනවා. තවත් වැදගත් කරුණක් තියෙනවා. අපිට පිපාසය දැනෙන එක. අපි හොඳ හයිඩ්‍රේෂන් එක නැතිකමත් මෙන්න මේ නිතර බඩගිනි ඇති වෙන්න හේතුවක් වෙනවා. මොකද මේ අපිට පිපාසය දැනෙන එක අපේ මොළය වැරදි විදිහට හඳුනා ගන්නවා. මේ මට බඩගිනි, මෙයාට බඩගිනි. දැන් ඉතින් කෑම කන්න ඕන කියන පණිවිඩය තමයි එන්නේ. එතකොට අපිත් පෙළඹෙනවා ආහාර ගැනීමට. නමුත් ඇත්ත වශයෙන්ම අපිට තිබිලා තියෙන්නේ දියර මදිකම, මේ නිසා ඇතිවෙච්ච පිපාසය. ඉතින් ගොඩක් අය තිබාසයයි මොන හරි කමු, මොන හරි බොමු, ඔන්න ඔය වගේනේ පෙළඹෙන්නේ. ඉතින් අතරමැදි ආහාරات එක්ක අපි දියර පානය කරනවා. ඉතින් ඔන්න ඔය තත්ත්වයක් හේතුවක් වෙනවා. නිතර බඩගිනි වගේ දැනෙනවා. අපිට ප්‍රමාණවත් විදිහට ඇඟේ වතුර නැති වෙනකොට ඔය විදිහට විචලනයේ හේතුවක් වෙනවා අපිට නිතර බඩගිනි දැනීමට. ඒ නිසා ඔබ නිතර දියර පානය කිරීම වැදගත් වෙනවා. මෙතනදී ගොඩාක් වෙලාවත් වතුර බොන්නේ නැතුව ඉඳලා එකපාරටම වතුර ගොඩක් බොනවට වඩාත් ප්‍රතිඵලදායක වෙන්නේ නිතර වතුර චුට්ට බොන්න. ඒ කියන්නේ අපි සිප් කරනවා කියලා. ඒ වගේ නිතර අපේ ඇඟ ඇතුළට ප්‍රමාණවත් ජලය ලබා දීම මගින් අපිට අර පිපාසය නොදැනී අපි හොඳ හයිඩ්‍රේෂන් එක පවත්වා ගන්නවා නම් මේ බඩගිනි ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්. ඔන්න තවත් ඉතාමත් කොමන් හේතුවක් තමයි මේ බර වැඩි අය බර අඩු කරගන්න කරන ක්‍රම. සහ ගොඩක් අය මේ දියවැඩියාව මෙන්න මේ වගේත් එක්ක අරගල කරන අය මෙන්න මේ දෙයට ඉතාමත් සුලභව මුහුණ දෙනවා. ඒ තමයි දවල් කාලයේදී ප්‍රමාණවත් විදිහට ආහාර ගන්නේ නැහැ. ඒ නිසා රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් බඩගිනි දැනෙනවා. එතකොට වැඩි වශයෙන් රාත්‍රී කාලයේදී ආහාර එකතු කරගන්න. මේක බොහෝ පුද්ගලයන් කියන්නේ සුලභවම සිද්ධ වෙන දෙයක් තමයි. දවස් තිස්සේම ආහාර ගන්න නැහැ. මගේ බර වැඩි වෙයි, මට දිය වැඩියාව. ඒ නිසා මම උදේ කෑම එක කන්නේ නැහැ, දවල් කෑම එක කන්නේ නැහැ. මම මේ කෑම වේල් දෙකයි ගන්නෙ. ඔන්න ওই විදිහට දවල් කාලයේම බඩගින්නේ ඉඳලා රාත්‍රී කාලයේදී එන බඩගින්න පාලනය කරන්න බැරි වෙනවා. එතකොට රාත්‍රී කාලයේදී ලොකු කෑම එකක් ගන්න පෙළඹෙනවා. මෙන්න මේක කාර්යබහුල පුද්ගලයන් අතරත් මේක ඉතාමත් සුලභව තියෙනවා. දවල් දවසේම නිසි ආහාර ගැනීමකින් තොරව තමන්ගේ රාජකාරිවල නිරත වෙලා ඉතාමත් නිදහස් විදිහට ගෙදර ගිහිල්ලා වැඩිපුර හොඳට මුළු දවසේම කෑම අල්ලලා රැට කනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් තමයි මේ නිතර බඩගිනි ඇති වෙන්නේ. ඇයි මෙහෙම වුණාම වෙන්නේ? අපේ ඇඟ රෙස්ට් කරන්න ඕන කාලේ තමයි රාත්‍රී කාලේ. එතකොට ඇඟට රෙස්ට් එකක් නැහැ. අපි ගත්තු මේ ලොකු කෑම එක ජීර්ණය කරන්න ඕන. එතකොට තෙල් දහණය වෙන්න කාලයක් නැති වෙනවා. ඇඟේ සීනි ගොඩාක් වැඩි වෙනවා. ඉතින් ජීර්ණය වීම, තැම්පත් වීම දිගටම සිද්ධ වෙනවා. එතකොට මේද ඇතිවීම, මේද තැම්පත් වීම වේගවත් වෙනවා. ඒ වගේම මේද දහණය ගොඩාක් අඩු වෙනවා. මේද දහණය වෙන්නෙම නැති තරම් වෙනවා. එතකොට දෙහේ බර වැඩි වෙනවා. ඊළඟට උදේ වෙනකොට වැඩි සීනි ප්‍රමාණයක් ලේවල අඩංගු වෙලා තියෙනවා. මේ නිසා නැවත දවල් දවස පුරාම බඩගිනි ඇති වෙනවා. ඉතින් මේක චක්‍රයක් විදිහට සිද්ධ වෙනවා. මේ නිසා ඉන්සියුලින් රෙසිස්ටන්සි කියන තත්ත්වය ඇති වෙනවා. මේ නිසා මේ නිතර බඩගිනි ඇතිවීමට අමතරව දියවැඩියාව, හෘද රෝග, අධිරුධිර පීඩනය, පිළිකා, ඒ වගේම කොලෙස්ටරෝල් වැඩි වීම, මේ වගේ ගොඩාක් ලෙඩ රෝග වලට හේතුවක් වෙනවා. මේ දවල් දවසේම බඩගින්නේ ඉඳලා රැයට ගොඩක් කන එක. මම හිතනවා මේ වගේ ගැටලු කීපයක් හෝ ඔබටත් ඇති. ඔබත් මේ වැරදි ගොඩක් කරනවා ඇති. ඉතින් දැන් ඔබට බර අඩු කරගන්නත් බෑ, නිතර බඩගිනි ඇති වෙනවා. ඉතින් මේ ගැටලු ඔක්කොටම හේතුව තමයි මෙන්න මේ වගේ වැරදි ඔබ කරන එක. ඉතින් මේව හඳුනා ගන්න, ක්‍රමානුකූලව මේවා නිවැරදි කරගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඔබ අතින් මෙන්න මේ පුංචි වැරදි ටික හදාගත්ත ඔබට ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ අදහසත් ඉදිරිපත් කරලා channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා ඉදිරියේදී නොඩයට් YouTube channel එක ගෙනෙන වීඩියෝත් එක්ක එකතු වෙන්න. ඒත් එක්ක ඔබට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.